මට මතකයි අපි ගෙදර මම ඔය කොච්චර දහම් කතා කරත් අපේ අම්මලාට අපේ අසපුවකට දානයක් තිබ්බේ නැහැ. ගොඩක් කල් යනකම් දානයක් තිබ්බේ නැහැ. මිනිස්සෙකුගේ දානයක් නැති වෙන්න එපෙයි. තව දානයක් බාර ගන්න. අපේ ගෙදරට දානයක් එකපාර අහම්බයකට ලැබුණා. ඒක ඉතින් අහම්බයක්මයි. හරියටම මගේ උපන්දිනේ දවසේ තිබ්බ දානයක් නැතුව ගියා. තමට හරි සන්තෝෂයි. අම්මලා මුලින්ම දානේ පූජා කරපු දවස අපි ගෙවල් වල ඉඳලා පැය කමාරකට වඩා යනවා අසපුවට. දානේ පූජා කරන්න ලැහැත්තිච්ච දවසේ අර මේ රයිස් කුකර් එකේ මේ දානේ සකස් කරලා ඒක බත් එක අරගෙන ඇවිත් බත් එක වාහනේට දාගන්න ලැහැත්ති වෙද්දි එක පැත්තක කාදුවක් හැදිලා උයපු දුන් දාන බත් එක එහෙම්ම පාරේ යනවා. පළවෙනි දානේ මට අම්මා අඬන කෝල් එකක් ගත්තා. නේ ස්වාමීන් වහන්සේ දානේ බත් එක හැලුණානේ. දැන් නැවතුනොත් අපිට මේ දානේ කරගන්න වෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ දැන් කරන්නේ? මම එතකොට අපේ අම්මට කිව්වා ඕන්න එවිල් අවස්ථාව. ඕන් එවිල් අවස්ථාව. දැන් මොන දේ කරලා හරි ඔයාලා අසපුවට යනකොට සංඝයාට බත් ටිකක් ලැබෙන විදිහට විශ්වාසවන්ත පිළිවෙලකට බත් ටිකක් ලැබෙන විදිහට මොකක් හරි කරන්න. හිතන්න මොකක් හරි කරලා කරන්න. ඕන්න අවස්ථාවක් කිව්වා. අපේ අම්මට මං හිතන්නේ එකකින් හිතට හයියක් ආවා. එයා යන ගමන් ගෙවල් 3කට කෝල් කරලා දන්න කියන ඊටාම හිතවත් ගෙවල් 3කට කෝල් කරලා ඒ ගෙවල් 3ේම කට්ටියට කියලා බතක් උයන්න කියලා. අපේ අම්මලා හදන් ඉඳලා තියෙන්නේ සුදු බත විතරයි. අර ගෙවල් 3ට කිව්වනේ. එක ගෙදරක සුදු බත් එකක් ගහලා. අනිත් ගෙදර කට්ටිය රතු බත් එකක් ගහලා. අනිත් ගෙදර කට්ටිය අපි සංඝයාට දානයක් පූජා කරන එකනේ කියලා. එළඟි තෙල් බතක් ගහලා. එදා අපි අම්මලා සුදු බත පූජා කරන වෙනුවට සුදු බතුයි, කහ බතුයි, එළඟි තෙල් බතුයි, රතු බතුයි කියන බත් 3කුත් එක්ක ඊටාම සුන්දර දානයක් පූජා කරගන්න වාසනාව ලැබුවා.